හෙලෝ ගයිස් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලගේ වයිස් account එකේ තියෙන සල්ලි කොහොමද වෙනත් කෙනෙක්ට ඉක්මනින් ට්‍රාන්ස්ෆර් කරන්නේ ඒ වගේම ඔයාගේ දැනට වයිස් account එකේ තියෙනවා නම් යම් මුදලක් ඒක කොහොමද ඔයාට ලංකාවේ බැංක් account එකක් ඇඩ් කරලා ඒකට withdraw කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම්. ඒ වගේම තමයි ඒක මම කොටස් 3කට ඒ කියන්නේ payment එක send කරන විදිය කොටස් 3කටත් ඒ වගේම withdraw එකක් කරන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයා මුලින්ම Wise account එකක් තියෙන කෙනෙක් නම් ඔයා ඒ Wise එකේ app එක open කරගන්න ඕනේ. හරි. දැන් මගේ Wise app එක මම මේ විදිහට open කරගත්තා. හරි. ඔයාලට පේනවා ඇතින් මෙතන boxes කිහිපයක් තියෙනවා. ඒ boxes වලින් වැඩිම amount එකක් තියෙන box එක තමයි දැන්ට USD account එක. ඔයාලගේ තියෙනවා නම් මොකක් හරි කරන්සි එකකින් ඒක තමයි ඔයාලට මුලින්ම ඩිස්ප්ලේ වෙන්නේ. දැන්ට මගේ USD account එකේ තියෙන සල්ලි තමයි මම වෙනත් කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්න හදන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට ක්‍රම 3ක් යටතේ පැහැදිලි කරන්නම්. එකක් තමයි අපිට පුළුවන් Wise tag එක පාවිච්චි කරලා වෙනත් කෙනෙක්ට ඉක්මනින්ම සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි සල්ලි යවන කෙනාගේ email එක, phone number එක. ඒ කියන්නේ Wise account එක හදපු email එක, phone number එක මේ දෙකෙන් එකක් ඔයාට තියෙනවා නම් අදාළ යවන සල්ලි යවන කෙනාගේ ඒක පාවිච්චි කරලත් අපිට ඒ අදාළ කෙනාට සල්ලි යවන්න පුළුවන්. ඊළඟට පුළුවන් request එකක් දාලා. ඒ කියන්නේ කලින් ඔයා සල්ලි යවලා තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් සල්ලි යවන්න ඉන්නවා නම් ඒ කෙනාට අදාළ amount එක දාලා request එකක් යවලා සල්ලි ගන්න හෝ යවන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Wise tag එකෙන් සල්ලි transfer කරන්න කියලා. ඊට කලින් අපි බලමු Wise tag එක කොහොමද ඉල්ලගන්නේ. ඒ අදාළ කෙනාට සල්ලි යවන්න නම් අපි මුලින්ම Wise tag එක ඉල්ල ගන්න ඕනේ. ඒක ඉල්ලගන්නේ කොහොමද? ඒක ඔයා ගෙන්න ගන්න හදනවා නම් ඔයා ඒක ගන්නෙ කොහොමද කියලාත් ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන්. මුලින්ම Wise tag එක ගන්න විදිය අපි බලමු. මුලින්ම profile icon එක click කරලා ඔයාලට පේනවා මෙතන නමට පල්ලෙහා තියෙනවා Wise එකේ badge එකත් එක්ක නමේ කෑල්ලක්. ඒක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙතන ගාව තියෙනවා QR එකත් එක්ක අපේ නමේ කෑල්ලක්. ඒක ක්ලික් කරන්න ඕනේ. ඒකට තමයි Wise tag එක කියන්නේ. අපි මේක එකපාරක් ක්ලික් කරාට පස්සේ Wise tag copied කියලා ආවා. දැන් ඒක තමයි අපි අදාළ කෙනාගෙන් ඉල්ල ගන්න ඕනේ. හරි. දැන් මේ විදිහට තමයි ඒ කෙනාගේ Wise tag එක ඉල්ලගන්නේ. ඔයා family එකේ කාට හරි සල්ලි යවනවා නම් ඔයා අදාළ කෙනාගේ Wise tag එක ගන්න. එතකොට ඒක copy කරලා යාට එවන්න කිව්වට පස්සේ ඒකේ copy එක ඔයා පාවිච්චි කරලා සල්ලි යවන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට අදාළ කෙනාගේ Wise tag එක අපි ඉල්ලගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ගාව send කියන option එක click කරලා මෙතන ගාව උඩ තියෙනවා search bar එක. එතන තියෙනවා name, Wise tag, email, phone number කියලා. අපි අර අදාළ කෙනාගෙන් ඉල්ලගන්න Wise tag එක තමයි අපි මෙතන type කරන්න ඕනේ. දැන් මගේ යාළුවෙක්ගේ tag එකක් තියෙනවා. මම ඒක මෙතෙන්ට paste කරනවා. ඔයාලට පේනවා ඇති ඒ අදාළ කෙනාගේ account එක ආවා. ඔයාලා හරියට ඒ සල්ලි යවන්න ඉන්න කෙනාගේ account එකේ Wise tag එක copy කරලා ඉල්ල ගන්න. එතකොට ඔයාලට මේ විදිහට එයාගේ account එක පේනවා. එතකොට මේක එකපාරක් click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ අදාළ කෙනාට යවන්න ඕන currency එක ඊට පස්සේ එයාගේ account එකේ පල්ලෙහා ඒක convert වුණාම පේන විදිහ පේනවා. උදාහරණයක් විදිහට මම එයාට දැන් ඩොලර් 5ක් යවනවායි කියලා හිතන්න. එතකොට ඒකේ amount එක අපිට LKR වලින් පේනවා. දැන් LKR වලින් යවුවොත් අපිට මෙතන ගාව free එකක් අපෙන් අය වෙනවා. ඩොලර් 0.02ක්. දැන් හිතන්න අපි මේක එයාට යවන්න USD වලින් නම් මෙතන ගාව LKR නැතුව මෙතන USD කියන ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ කන්වර්ට් වෙන්නේ නැතුව. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කිසිම ෆ්‍රී එකක් අය වෙන්නේ නැහැ. හරි. දැන් මට ඕන කිසිම ෆ්‍රී එකක් අය වෙන්නේ නැතුව සල්ලි ටික යවන්න. ඒක හින්දා මම මෙතන එයාට USD වලින් ඩොලර් 5ක් send කරනවා. එතකොට අපිට කිසිම ෆ්‍රී එකක් අදාළ වෙන්නේ නැහැ. දැන් මෙතන continue කියන ක්ලික් කරනවා. හරි. දැන් මේ විදිහට යවන අපේ කෙනාගේ විස්තර ටික check කරලා බලලා මෙතන ගාව confirm and send කියන ක්ලික් කරාට පස්සේ ඒ අදාළ කෙනාට තප්පර ගානක් ඇතුළට අපේ සල්ලි ටික withdraw වෙනවා. හරි. මේ තියෙන්නේ all set කියලා අපිට message එකක් ආවා. මේක done දීලා බලමු යාට සල්ලි ගිහිල්ලාද කොහොමද කියලා. හරි. ඔයාලට පේනවා ඇති මේ ඒ අදාළ කෙනාට තප්පරයක්වත් යන්න කලින් සල්ලි ටික withdraw වෙලා තියෙන්නේ. හරි. මේ විදිහට තමයි Wise tag එක පාවිච්චි කරලා සල්ලි ටික අපි send කරන්නේ. දැන් අපි බලමු ලංකාවේ bank account එකක් add කරලා කොහොමද සල්ලි ටික අපේ ලංකාවේ bank එකට withdraw කරගන්නේ. ඒක මම ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලට පුළුවන් මෙතන send කියන option එක ආයෙත් පාරක් click කරන්න. මෙතන තියෙනවා add a recipient කියලා. ඒක click කරන්න. හරි. ඊට පස්සේ තියෙනවා අදාළ කෙනා ඉන්න රටේ bank account එක select කරන්න ඕනේ. ඒකට මුලින්ම ඒ අදාළ සල්ලි යවන කෙනා ඉන්න රට තෝරන්න ඕනේ. දැන් මේක මම ගන්නෙ මගේ ලංකාවේ bank account එකට හින්දා මෙතන ශ්‍රී ලංකන් රුපී
කියන එක ක්ලික් කරනවා. හරි. ඔයාලට පේනවා ඇති මෙතන ගාවිනුත් අපිට voice tag එකෙන් අර යවන ඔප්ෂන් එක පෙන්නනවා. ඒක දැන්ට අවශ්‍ය නැහැ. අපි මේ බැංක් account එකට සල්ලි ගන්න හින්දා මෙතන ගාව දෙවෙනියට තියෙන bank details කියන එක ක්ලික් කරනවා. හරි. දැන් මෙතන ගාවට ගියාට පස්සේ bank details කියන එකේ myself, someone else, ඊට පස්සේ business for charity කියලා අපිට කොටස් තුනක් පේනවා. ඒකෙදි ඔයාගේම account එකට යවනවා නම් myself කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා වෙනත් කෙනෙක්ට යවනවා නම් someone else කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ business එකකට හෝ මොකක් හරි පින්කමකට donate කරන හැම මොකක් හරි එකක් තියෙනවා නම් ඔයා ඒක ක්ලික් කරන්න ඕනේ. දැන් මගේ ලංකාවේ bank account එකටම මම සල්ලි ටික withdraw කරන හින්දා myself කියන එක ක්ලික් කරනවා. ඔයාලට පේනවා මගේ සම්පූර්ණ name එක මෙයාලා auto අරන් තිනවා. ඒක මුකුත් වෙනසක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ bank name එක select කරන්න ඕනේ. මේකෙදි bank name එකට මම commercial කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ගාව මේ විදිහට මගේ branch name එකත් මම select කරා. ඊට පස්සේ account number එක. හරි මේ විදිහට මගේ account number එක මම මෙතන type කරගත්තා. ඊට පස්සේ මෙතන යවන්න ඕන මුදල මම type කරනවා. දැන් මට මෙතන මේ සම්පූර්ණ amount එකම අපේ ලංකා බැංක් එකට withdraw කරගන්න ඕනේ. ඒකෙදි මම amount එක click කරා. ඊට පස්සේ ඔයාලට පේනවා ඒ QR වලට ගන්නට උනාට පස්සේ මේ මුදල මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන පල්ලෙහාම තියෙනවා total free කියලා. සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාවේ tax එකත් එක්ක ආසන්න වශයෙන් $3ක් අපෙන් charge කරනවා. හරි. දැන් මෙතන continue කියන එක click කරන්න. හරි. ඔයාලට පේනවා ඇති උඩින්ම තියෙනවා අපි යවන amount එක. ඊට පස්සේ කොච්චර free එකක් මෙතනට include වෙලා තියෙනවද? ඊට පස්සේ අපේ exchange rate එක කියන්නේ convert වෙන්නේ 307න්. ඊට පස්සේ ඒක convert වුණාම සම්පූර්ණ amount එක. ඊට පස්සේ යවන කෙනාගේ bank details ටික තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙන confirm and send කියලා option එකේ click කරන්න. හරි. මේ විදිහට අපේ payment එක send වුණා කියලා අපිට message එක ආවා. දැන් මෙතන track your transfer කියන එක click කරනවා. හරි. මේ විදිහට අපේ bank account එකට සල්ලි transfer වෙලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මෙතන ගාව your transfer complete කියලා තියෙන message එක ඇවිල්ලා ඊට පස්සේ මේක cut කරලා ගියාට පස්සේ අපිට පේනවා today send කියලා මෙතන ගාව message එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපේ තප්පර ගානක් ඇතුළත අපේ bank එකට අපේ ඒ amount එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට මම ඒක පෙන්නුවොත් අපේ account එකට සල්ලි ගිහින්ද කියලා මගේ bank account එක මම open කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවා ඇති මගේ bank account එකට සල්ලි ටික ඒ වෙලාවෙම වැටලා තියෙනවා. හරි. දැන් ඔයාලට හොඳ අවබෝධයක් ඇති කොහොමද Wise එකෙන් ඉක්මනටම අපේ ලංකා bank account එකට transfer කරගන්න කොච්චර free එකක් අය වෙනවද? ඒ වගේම ඒ සම්බන්ධ idea එකක් ඇති කියලා මං හිතනවා. දැන් බලමු මං අර කිව්ව තුන්වෙනි method එකෙන් කොහොමද සල්ලි ටික request කරලා ඉල්ලගන්න. එහෙම නැත්නම් අපි request එකක් යවලා සල්ලි ගෙන්න ගන්න. ඒක දැන් අපි කතා කරමු. ඔයාලට පේනවා මෙතන ගාව තියෙනවා request කියලා බටන් එකක්. ඒක click කරන්න. ඊට පස්සේ තියෙනවා request a payment කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක click කරන්න ඕනේ. හරි. දැන් මේ විදිහට අපේ අර කලින් ආපු option ටිකම මෙතන පේනවා. දැන් මං කලින් වගේ Wise tag එක add කරලා කොහොමද payment එක request කරන්න කියලා මං ඔයාලට කියා දෙන්නම්. මං අර කලින් add කරපු Wise tag එක අදාළ කෙනාගේ තියෙන ඒක මං click කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය amount එක මෙතන type කරනවා. ඊට පස්සේ මෙතන note එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ send request කියන එක click කරන්න. හරි. මෙතන ගාව all send කියලා message එක ආවා. ඊට පස්සේ මෙතන done දෙන්න. ඊට පස්සේ request එකේ අදාළ කෙනාට ගියාට පස්සේ ඒක review කරලා ඒ amount එක ඔයාට accept කරාට පස්සේ ඔයාගේ Wise account එකට ගෙන්න ගන්න පුළුවන්. හරි. වීඩියෝ එක අවසාන වෙනකන් දැන් ඇවිල්ලා තිනවා. ඔයාලා අද දවස් ඉගෙන ගත්තා කොහොමද සල්ලි තවත් කෙනෙක්ට transfer කරන්නේ. ඒ වගේම ඔයාගේ ලංකාවේ bank account එකට කොහොමද withdraw එකක් කරගන්නේ. ඒ සම්බන්ධව දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. ඔයාලට දැන්ට Wise account එකක් නැත්නම් මේ display එකේ පේන විදිහට මේ වීඩියෝ එක බලලා ඔයාට Wise account එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම Wise account එකක් හදාගන්නේ කොහොමද ඒ සම්බන්ධව ගයිඩ් එකක් අපෙන් ගන්නත් පුළුවන්. ඒ සම්බන්ධව මගේ contact number එක මම පල්ලෙහා දාලා තිනවා. ඔයාලට ඕන වෙලාවක කතා කරලා හෝ message එකක් දාලා මගෙන් ඒ සම්බන්ධ විස්තර දැනගන්න පුළුවන්. මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම පල්ලෙහාන් subscribe button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම ඔයාගේ දන්න යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.